අර ගලේ තියෙන සෙල්ලිපියක් ඔය ඉස්කෝල දරුවෙක්ගෙන් අහන්නේ ලංකාවේ වැඩිම සෙල්ලිපි රජතුමා කවුද කියලා අහන්නේ. ලංකාවේ වැඩිම සෙල්ලි රජතුමා තමයි නිස්සංගමල් රජතුමා. ඒතර මේක මහා පරක්කම තමයි කතිකාවත. එදා මේ වැඩ බිස්සුන් වහන්සේලා සංඝ බේද ඇති කරගන්නවා නිකායවල වලට බෙදෙනවා. බුදුදහම පිරිහීගෙන මහා පරක්කම රත්නම මෙයා දකිනවා. තවත් අවුරුදු 5000ක්වත් මේ ශාසනය ආරක්ෂා කරගන්න නම් මේකට වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. දිඹුලාගල මහා කාශ්‍යප පන්සලේ සාකච්ඡා කරගෙන හදාගත්තු විනය නීතිමාලාවක් මේ තියෙන්නේ. තුන් නිකායක් එක නිකායක් බට පත් කරනවා. ඒ නිකායවල තුන් තමයි අබේගිරිය ජේතවනේ මහා විහාරය. බලන්න මේ වගේ පිළිම වහන්සේ නමක් ඕගොල්ලෝ කොහේවත් දැකලා හෝ වන්දනා කරගන්න තියදී කියලා අපට ලෝකයේ කිසිම තැනක දකින්න වන්දනා කරගන්න නොලැබෙන දුර්ලභම පිළිම තමයි මේ පිළිම වහන්සේ. හැබැයි මේ පිළිම වහන්සේට මත දෙකක් තියෙනවා. බෙල් මහත්තයා කියන්නේ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්තුමා. එතුමා කියනවා මේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන නිසා ආනන්ද හාමුදුරුවෝ දුක් වෙනවා, වැළපෙනවා, ශෝක වෙනවා කියලා. හැබැයි එයාට මේ මතේ ඉඳ හම්බ වෙන්නේ නැහැ. ගාල්ල දකුණු පළාතෙන් බිහි වෙන සෙනරත් පරණ විතර මහත්මයා මේ පිළිම වහන්සේකට හොඳට හොයලා බලලා කියනවා මේ ආනන්ද හාමුදුරුවෝ නෙමෙයි කියලා. ආනන්ද හාමුදුරුවෝ නම් කවදාකවත් පద్මාසනයක් මත වැඩ සිටින්නේ නැහැ, නෙළුමක් මත. කම්පෙති බාණ්ඩකෝ ලම්බ කරන කම්පෙති රැලි සහිත කොණ්ඩ. ඒ වගේම බුදුන්ට අගහරුවක් නිසා බුදුන්ගේ සිර තෙහිලේ. ආනන්ද හාමුදුරුවෝ කවදාකවත් වැඩ සිටින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන තුරු ආනන්ද හාමුදුරන්ට රාජ භවයක් ලබා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් හාමුදුරුවෝ පద్මාසනයක් මත වැඩ සිටින්නේ නැහැ. එහෙනම් මේ අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට ලෝකයේ දෙස බලන ආකාරය පිරිනුවම් පාන මොහොතයි තියෙන්නේ. දේශනා කරපු ධර්මයේ දේශනා කරලා හමාරයි. මගෙන් පස්සේ මේ ලෝකෙට මොකද වෙන්නේ කියලා මහා කරුණාවෙන් බලන ආකාරය. පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව. පර කියන්නේ අනුන්ගේ දුකට පිහිටවීම. අවසාන මොහොතේ බලනවා මම කාටද පිහිට වෙන්න ඕනේ. දකුණු පාදයට බර එනකොට එන හැට තමයි නිර්මාණය වෙන්නේ. අපට කිසිම තැනක වන්දනා කරගන්න නොලැබෙන පිළිම වහන්සේ නම. ඕගොල්ලෝ අහන්නේ මෙන්න මේ පිළිම වහන්සේට සුදු මහත්තයෙක් වෙන්න තිබ්බා. බාණ්ඩකොට බඩේ තියෙන කළු පාට පැලම් දෙකක් බදාම් දාලා වහලා. ඒකනේ තකන් සුදු මහත්රු වාගියා. ඒගොල්ලෝ කරන්නේ ඇත්තු මරලා දල අරගෙන ගජමිතියක තියෙන සුදු මහත්රු වාගියා. එදා දවසේ මේගොල්ලන්ට ඒ වගේ දේවල් හම්බ වෙලා නැහැ. එදා මෙයා මහා වනාන්තර. මේ වනාන්තරයේ මැදින් ඇත්තු හොයාගෙන යනකොට අපේ කටිය පිළිම වහන්සේට වැඳගෙන ඉන්න සුදු මහත්තයා දැකලා තියෙනවා. ළඟට ඇවිල්ලා ඇහුවලු ඇයි ඕගොල්ලෝ මේ කළු ගල් වලට වඳින්නේ කියලා. නෑ අපි බුද්ධ ප්‍රතිමා කොහේ දැක්කත් වඳිනවා. මේ වැය පිහිට අනුවත් අපට තියෙනවා. උඹලගේ බුද්ධක ඔච්චරම අනුහද්ද කියලා පිළිම වහන්සේට වෙඩි තිබ්බලු. වෙඩි තියලා දඩේමියන්ට අනිත් පැත්ත හැරෙනවත් එක්කම කොහෙදෝ නැති ඇතෙක් ඇවිල්ලා සුදු මහත්තයා පාගලා මරලා දානවා. මැරුවට පස්සේ අනිත් සුදු මහත්තයාත් ඇතාට වෙඩි තියනවා. ඇතා වෙඩි කාගෙන ගිහලා පිටියකට වැහලා මැරෙනවා. ඇතා මල පිටිය, ඇතුමල් පිටිය වුණා කියනවා. එහා පැත්තේ ගම ඇතුමල් පිටිය, බඩේ පැල්ලම් දෙකක් තියෙනවා. අර මහගල් දෙක පිටිපස්සේ තියෙනවා සුද්දා හිටපු තැන දෙපා දෙකක් අටහන් කරනවා. බලන්නකො මේ පිළිම වහන්සේ සැතපෙන පිළිමයක් කියලා නම් කරනවා. හැබැයි ඕගොල්ලෝ දකින්නකොට වඳිනකොට ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් සැතපෙනව නෙමෙයි කියලා. මොකද බුදු කෙනෙක් සැතපෙන්නේ සිංහ සීයාවෙන් දකුණු වැලේට. එහෙමනම් බුදුන්ට කියලා නෑ අවසානයේ හුත්ම වේදනා ටික පෙන්눔 කරනවා. බාණ්ඩකෝ වම් පිරිපතුල පල්ලෙහාට යනවා. සිවුරු කොට බිමට වැටෙනවා. අපිට දකින්න ලැබෙන හිස්සෙච්ච පපුවක්. පපුවයි බඩ එක හා සමාන වෙනවා. උඩාට මැදින් ලැබෙනවා. කම්පෙති කඩාගෙන හැලෙනවා. නෙට් දෙක අඩවන් වෙනවා. පොට්ටේ මේ පැත්තට පාත් වෙනකොට කම්බුලට තියාගත්තු අතේ එළියට එනවා. බුදු කෙනෙක් ජීවමාන වැඩ සිටිනකොට මංගල ලස්සන 216ක් වෙන සිරිපතුල. ඒවා සීරම ගිලිහිලා යනවා. සිරිපතුලෙන් නෙළුම්පත් මෙයක් ඉතුරුනවා. ඕගොල්ලන්ට මේ පිළිම වහන්සේ හරියටම පිනක දැකලා වඳින්න අර අතෙන් පොඩ්ඩක් ගිහිලා බලන්න. සිරිපතුල කඩකින් බලන්නකො. ඉස්සල්ලාම් බලන්න සිරිපතුල නෙළුම් මල් දෙකක් තියෙනවා.